ඉසිවර වෙදදුරු නිවයි අඳුරු මිහිබට දෙවිවරු වගේ සොඳුරු සිත් සනසා දුක් නිවනා නිරෝගී පරම ලාභ දෙන ඉසිවර වෙදදුරු ඔබ හෙට දවසේ අතකි ජීවක වෙද පරපුරේ අයකි අහස තරම් මහදෙනු මෙති මේ හදවත ඔසු උයනකි මේ හදවත ඔසු උයනකි. Hi guys, welcome to back my YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න ඉතින් හැමෝම මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද මම අරගෙන එන්නේ. පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක බලන්න ඕන කියලා ගොඩක් අය කිව්වා. ඉතින් පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකට එන එක මගේ හීනයක්. අනේ අක්කේ මෙඩිකල් ෆැකල්ටි එකේ වීඩියෝ එකක් අරන් එන්නකෝ කියපු නිසා තමයි ඔන්න මම අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අද මම ඔයාලව පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක වටේ රවුමක් එක්කගෙන යනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මොකද මෙඩිකල් ෆැකල්ටි එක මං අද ඔයාලට පෙන්නනවා. ඉතින් අපි යමු පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක වටේ රවුමක්. හරි. ඔයාලා දන්නවනේ මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි කියලා. මං කරන්නේ ඉකොනොමික්ස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිග්‍රී එකක්. ඉතින් ඔයාලට මෙඩිකල් ෆැකල්ටි බලන්න ඕන කියපු නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ ස්ටඩි ඒරියා වගේම ඔයාලා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේ ෆැකල්ටියට ආවට පස්සේ ඔයාලට ස්ටඩි කරන්න තියෙන ඒරියා. එතකොට සාමාන්‍යයෙන් ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටියට ආවම මෙන්න මේ දේවල් තමයි ඔයාලට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ අවුරුදු 1.5ක් වගේ කියන කාලය ප්‍රී ක්ලිනිකල් කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. ඉතින් ඒ කාලය තුල ඔයගොල්ලෝ සාමාන්‍ය ඇනටොමි, ෆිසියොලොජි and බයෝකෙමිස්ට්‍රි වගේ දේවල් ඉගෙන ගන්නවා කියනවා. ඊට පස්සේ ඔයාලගේ අවුරුදු 4ක් යනකම්, ඒ කියන්නේ ඔයාලගේ 4 වෙනි අවුරුද්ද වෙනකන් ඔයාලා පැරා ක්ලිනිකල් කියලා ස්ටඩි කරනවා. ඊට පස්සේ ඔයා ෆයිනල් ඉයර් යනවා. ෆයිනල් ඉයර් ගියාට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි 12ම එක එක්සෑම් එකක් ලියනවා. ඉතින් ඒ එක්සෑම් එක ලියලා ඔයා ඒ එක්සෑම් එක පාස් වුණොත් තමයි ඔයා සමාජයට වෛද්‍යවරයෙක් විදියට යන්නේ. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් ෆයිනල් ඉයර් එක්සෑම් ලියලා අවුරුද්දක් විතර ඔයා පුහුණුව තියෙන වෛද්‍යවරයෙක් යටතේ සීමාවාසික වෛද්‍ය පුහුණුවක් ලැබුවට පස්සේ ඔයා වෛද්‍යවරයෙක් විදියට රෙජිස්ට්‍රේෂන් ඔයාට හම්බෙලා ඔයා වෛද්‍යවරයෙක් වෙනවා. ඉතින් මේ විදියට තමයි ඒ දේවල් වෙන්නේ. ඉතින් මම අද ඔයාලට ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඔයාලට මම අද පෙන්නන්නේ පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක. ඉතින් අපි දැන් මේ විදියට බලාගෙන යමු පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක මොන වගේද කියලා. මේ තියෙන ස්ටඩි ඒරියා. ඉතින් මේ ෆැකල්ටි එකේ ස්ටඩි ඒරියා, ලයිබ්‍රරි තියෙනවා. ඊට පස්සේ ඔයාලට කැන්ටින්, කොමන් රූම් වගේ දේවල් තියෙනවා. අපි ඉතින් මේ හැමම ඉස්සරහට යමු.
නැවතිලා නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී සොයමි ආදරේ ලංවීන්නේ මානම් රහසක් කියනවා නම් මොහොතක් තනිවී සොයමි සිත සැනසුම දෙන රෝබිය දුරලන මුදු ප්‍රිය වදනින් සැම සරසාලන ඉසිවර වෙදදුරු නිවයි අඳුරු මිහිබට දෙවිවරු වගේ සොඳුරු සිත් සනසා දුක් නිවනා නිරෝගී පරම ලාභ දෙන ඉසිවර වෙදදුරු ඔබ වෙත දවසේ කාසිනුදුටු බුලත් අතකි ජීවක වෙද පරපුරේ අයකි අහස තරම් මහදැනු මෙති මේ හදවත ඔසු උයනකි මේ හදවත ඔසු උයනකි සැම සුවපත් අපි පොහොසත් පරම ධනය අග තැන්පත් විශ්වාසය දැන් බලවත් අනාගතය හරි පින්වත් අනාගතය හරි පින්වත් මේ තියෙන පේරාදෙනිය ගලා හන්දියේ. ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකට මෙතනිනුත් එන්ට්‍රන්ස් වෙන්න පුළුවන්. අපි දැන් ආවේ අනිත් එන්ට්‍රන්ස් එකෙන්. ඉතින් පේරාදෙනියේ ගලා හන්දියෙන් බැස්සට පස්සේ මුලින්ම හම්බෙන්නේ පේරාදෙනියේ මෙඩිකල් ෆැකල්ටිය තමයි. ඉතින් මේ තියෙන්නේ දකුණු ආසියාවේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාලය. ඉතින් පේරාදෙනියට එන කෙනෙක්ගේ ජීවිතේ ලස්සන දේවල් වෙන්න සැලකිය යුතු කාලයක් ගියාට මේක ඇතුළේ ගෙවෙන අවුරුදු 5 තමයි ඉතින් එයාගේ ජීවිතේ ලස්සනම කාලය කියලා මං හිතන්නේ. මොකද වෙන කැම්පස් වලට වඩා පේරාදෙනියේ කැම්පස් එක හුඟක් විශේෂයිනේ. ඒක හැමෝම දන්නවා. ඉතින් පේරාදෙනියට එන්න වාසනාව හැමෝටම ලැබෙන්න ඕන කියලා මමත් ඔයාලට විශ් කරනවා. ඉතින් මේ තියෙන්නේ පේරාදෙනිය හොස්පිටල් එක. පේරාදෙනියේ තියෙන ටීචින් හොස්පිටල් එකක්. පේරාදෙනියේ මෙඩිකල් ස්ටුඩන්ට්ලත් මෙතනට නිතරම යන තැනක්. අපි දැන් මෙහෙම්මම ඉස්සරහට යමු. ෆැකල්ටි එකේ අනිත් පැත්ත මොනවද තියෙන්නේ කියලා ඔයාලට මම පෙන්නන්නම්.
සතාතන පෙම් කතාතරේ අපේ පෙම මැකී යයි කතරේ නුබේ සුවදින් පිරී හසරේ හඹායෙමි හැම පවේ සසරේ අනේ මං ආදරෙන් නදෝ නොවෙන් රුතු වේදනා කැඳවෝ ඉතින් මම ඉන්නවා නුබේ රුව නොපෙනෙනා මානේ. දකුණු ආසියාවේ ඉන්න වාසනාවන්තම උපාධිධාරීන් ඇවිදගෙන යන පාරවල් තමයි මේ පේන්නේ. පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එක හැමෝගෙම හීනයක්. ඉතින් මේ තියෙන්නේ ඔයා මෙහෙට ආවොත් ඔයාලට ස්ටඩි කරන්න පුළුවන් ස්ටඩි ඒරියා වගේ තැන් තමයි. හරිම ලස්සනයි. පේරාදෙණිය මල් කාලේට රොබරෝසියා මල් එහෙම ගොඩාක් පිපෙනවා. ඔයාලා ෆොටෝස් වීඩියෝ එහෙමත් දැකලා ඇති. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම පේරාදෙණියට එන්න කියලා මම ඔන්න ආයෙත් කියනවා. හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ ලස්සන දවස් තියෙනවා. කුණාටුව පහව යන තෙක් වැරෙන් අල්ලගෙන ඉන්න. ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකන් වැරෙන් ජීවිතය අල්ලගෙන ඉන්න. ඇයි? ඔය දරුවන්ගේ ජීවිත වටිනවා. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වෙන්නේ මානම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ඔන්න මං ඔයාලට කිව්වා වගේම පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එක පෙන්නුවා. ඉතින් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ අවුරුදු 5 කොහොමද ගෙවෙන්නේ? එයා කොහොමද වෛද්‍යවරයෙක් විදියට සමාජගත වෙන්නේ කියලත් මම පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කළා. ඉතින් ඔයාලට මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මං ඒවට රිප්ලයි කරන්නම්. ඉතින්
ඔන්න මං ආයෙමත් කියනවා දකුණු ආසියාවේ වාසනාවන්තම උපාධිධාරීන් බිහිවෙන විශ්වවිද්‍යාලය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මෙහෙට එන ළමයෙක්ට ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙනවා වගේම එයාට පරිසරය සොබාදහම එක්ක ජීවත් වෙන්නත් කාලයක් හම්බෙනවා. ඒක හැමෝම දන්නවා. මොකද පේරාදෙණියට ආපු හැමෝගෙම ජීවිතේ ලස්සනම කාලේ තමයි කියලා හැමෝම කියනවා. එහෙනම් වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මං එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. බයි. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලානේ හිරිවැටුණු සඳසෙයා නිදිවර